ආයුබෝවන් මිත්‍රවරුනි, අද අපි කතා කරන්න සූදානම් වෙනවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට විරුද්ධව අල්ලස් කොමිසම විසින් ගොනු කරන නඩුවක් විභාග කරන්න අධිකරණය දින නියම කරලා තිබෙනවා. මොකද්ද මේ නඩුව? ඒ පිළිබඳ තොරතුරු තමයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් වීඩියෝට ගිහිල්ලා විස්තර කතා කරමු. රජයේ අමාත්‍යවරයෙක් වශයෙන් වසර 5ක කාල සීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අල්ලස් පනත යටතේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට විරුද්ධව කොළඹ මහාධිකරණයේ හමුවේ නඩුවක් පවරා තිබෙනවා. මේ නඩුව ඉදිරිපත් කළේ ඉකුත් යහපාලන රජයේ සමයේ. ඒ කියන්නේ මීට වසර 7කට පමණ ඉහතදී තමයි මේ නඩුව අධිකරණයේ හමුවේ ගොනු කෙරුණේ. නමුත් විවිධ හේතු කාරණා නිසා මේ නඩුවේ විභාගය දිනෙන් දිනම කල්යාමී තත්ත්වයක් දකින්නට තිබුණා. එක්තරා අවස්ථාවක මේ නඩුව විභාගයට අවස්ථාවේදී විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මේ නඩුවට විරුද්ධව මූලික විරෝධතා මතු කළා. ඔවුන් සඳහන් කර සිටියා අල්ලස් පනත යටතේ මේ වගේ නඩුවක් ඉදිරිපත් කරන්න පුළුවන් රජයේ සේවකයෙකුට පමණක් බව. නමුත් මේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය රජයේ සේවකයෙක් වශයෙන් සලකන්න බැරි නිසා ඔහුට එරෙහිව මේ නඩුව පවරා පවත්වාගෙන යන්න බැරි බව තමයි එම නීතිඥවරු තර්ක කළේ. ඒ නිසා මේ නඩුව ප්‍රතික්ෂේප කළා විත්තිකාර විමල් වීරවංශ මහතාව මේ චෝදනා වලින් නිදහස් කරන්න කියලා ඔවුන්ගේ නීතිඥවරු තමන්ගේ මූලික විරෝධතා වලින් කරුණ දක්වා තිබුණා. නමුත් මේ විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මේ නඩුව ඉදිරියට විභාග කරන්න තීන්දුව කළා. මේ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එෙහිදී විනිසුරුවරිය නියම කළා මේ නඩුව ඔක්තෝබර් මාස 22 වෙනිදා සිට විභාගයට ගන්න. ඒ අනුව අද අධිකරණයේ හමුවේ සාක්ෂිකරුවන් පෙනී සිටියා. ඔවුන්ට දැනුම් දුන්නා මීළඟ නඩු දිනේ අධිකරණයට පෙනී සිට සාක්ෂි දීමට සූදානම් වන ලෙස. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ පසෙක තිබුණු විමල් වීරවංශ මහතාගේ වත්කම් නඩුව දැන් කරලියට පැමිණ තිබෙනවා. එය විභාග කරන්නත් දින නියම කළා තිබෙනවා. මේ නඩුවේදී ඉදිරියේ සිද්ධ වෙන කරුණු කාරණා පිළිබඳව අපි ඔබට වාර්තා කරන්න කටයුතු කරනවා. එහෙමනම් මේ ආකාරයේ තොරතුරු ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමත් share කිරීමත් අමතක කරන්න එපා. මොකද ඔබේ සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලම ශක්තිය ලෙස සඳහන් කරන්න කැමතියි.